ආශිර්වාදමත් දවසක් ධෛර්යමත් ප්‍රශ්නතුලිය අපි නැවතත් හමු වෙනවා. අද මාතෘකාව නිශ්ශබ්දව සිටින්න. අපි ඉක්මනින් කියමු නික්මයාම 14:14 ස්වාමින් වහන්සේ නුඹලා උදෙසා සටන් කරනසේක නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි එතනකට කීවේ. සමහර වෙලාවදී අපි කතා කරන වෙලාවේදී අපි එක එක දේවල් කියනවා. අපි එක එක දේවල් හොයනවා. අපි එක එක කාරණා කල්පනා කරනවා. වෛද්‍යවයන් වහන්සේ කියනවා මම නුඹලා වෙනුවෙන් සටන් කරනවා. මම නුඹලා වෙනුවෙන් දේ කරනවා. ඔබ මේ වෙලාවේ නිෂ්ඵල වෙන්න. ඔබ නිශ්චල වෙන්න. ඔබ නිශ්චල වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ ගොඩක් කාරණා ඔබට ලිදරව් කරයි. ඔබ නිශ්චල වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ හිතා ගන්න බැරි කාරණාවල් ඔබට කියා දෙයි. ඔබ නිශ්චල වෙන වෙලාවේදී ඔබට වැරදුණු කාරණාවල් ඔබට නැවත ආවර්ජනය වෙයි. ඔබ නිශ්චල වෙන වෙලාවේදී ඔබගේ සතුරන් පරාජයටපත් වෙයි. ඔබ නිශ්චල වෙන වෙලාවේදී බෝ තේරුමක් නැතුව තිබුණු පිළිතුරක් නැතුව තිබුණු ප්‍රශ්න ඔබට පැහැදිලි වෙයි. ඒ නිසා ඔබ කතා කරන්න යන්න එපා මේ වෙලාවේ. ඉවසන්න. මන්ද උන්වහන්සේ නුඹලා උදෙසා සටන් කරනවා. උන්වහන්සේ හරි දේ කරන දෙවියන් වහන්සේ. කිසි කලක නුඹ ලැජ්ජාව නොවන පිණිස, කිසි කලක නුඹ පරාජය නොවන පිණිස උන්වහන්සේ අද ඔබට කියනවා නිශ්ශබ්දව සිටින්න. මම නුඹ වෙනුවෙන් සටන් කරනවා. බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මම නුඹ වෙනුවෙන් සටන් කරනවා. උන්වහන්සේට ඔබ අමතක වෙලා නැහැ. උන්වහන්සේ ඔබව අයින් කළා නැහැ. උන්වහන්සේ ඔබව කවදාවත් අතාරින්නෙත් නැහැ. විශ්වාස කරන්නේ යේසුස් කියන නාමය. ඒ නාමයට බලය තියෙනවා. ඔබ නිශ්ශබ්ද වෙන්න. උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේ